ඔබ මේ එකතු වෙලා ඉන්නේ ජය ලංකා ජර්නි වෙතින් ගෙනෙන ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන සෞන්දර්ය චාරිකාවේ මීළඟ වීඩියෝ වටයි. අපි ඔබව එක්කරගෙන යන්නේ ලංකාවේ බටහිර මුහුදු සීමාවේ පිහිටි ඉතා ප්‍රසිද්ධ දර්ශනීය වරල තීරයක්ම පැවති මීට කලකට ඉහතදී සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්වී තිබූ මෙම භූමිය අද වන විට නම් සාමාන්‍යයෙන් පැමිණෙන දේශීය සංචාරකීන් සීමිත ප්‍රමාණයකකින් පමණක් සැරකුම් ලබන ස්ථානයක් වන බෝපිටිය වෙරළ තීරය වෙතයි. ඉතින් ඔබ මෙහි යන්න කලින් මේ තැන ගැන තොරතුරුත් දැනගෙනම හියන්න. තොරතුරු දැනගන්න යන්න කලින් පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරගෙනම අපිත් එක්ක එකතු වන්න. බෝපිටිය වෙරළ තීරය ලංකාවේ බටහිර මුහුදු සීමාවේ පිහිටි ඉතා ප්‍රසිද්ධ දර්ශනීය වෙරළ තීරයක්. මීට කලකොට ඉහතදී සංචාරකින්ගේ පාරාදීසයක් බවට පත්වී තිබූ මෙම භූමිය අද වන විට නම් සාමාන්‍යයෙන් පැමිණෙන දේශීය සංචාරකීන් සීමිත ප්‍රමාණයකකින් පමණක් සැලකුම් ලබන ස්ථානයක් බවට පත්වී තිබෙනවා. මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බටහිර මුහුදේ අනතුරට පත් වී ගිනිගෙන විනාශ වූ පෑල් නෞකාව නිසා සමස්ත බටහිර වෙරළ තීරයට වූ බලපෑම බව තමයි මට නම් හැගී යන්නේ. මෙම නෞකා අනතුර නිසා ස්වභාවික වෙරළ තීරයන්ටත් ඒ ආශ්‍රිත සාගර කලාපයේ ජීවත් වූ මුහුදු ජීවීන්ටත් සිදු වූ බලපෑම සුළුපටු නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පරිසර සංවිධානවල මැදිහත්වීම මත වෙරළ ශුද්ධ පවිත්‍ර කිරීම සිදු කෙරුණත් අද වන විට නැවතත් බොහෝ ස්ථානවල කැලිකසල සහ අපද්‍රව්‍ය එකතු වීම දැක ගන්නට පුළුවන්. මුහුදු වෙරළේ බොහෝ ස්ථාන තද කළු පැහැගැන්වී ඇත්තේ ගිනිගත් නෞකාවෙන් පිට වූ ඉන්ධන මෙම වෙරළේ තැන්පත් වූ නිසා බව නම් බැලූ බැල්මටම කියන්න පුළුවන්. මෙහි නොගැඹුරු ජලතලයට යටින් පිහිටා තිබූ ජලජ ශාක පද්ධතිය, එහි වාසය කළ මත්ස්‍ය විශේෂ, කැස්බෑවුන් සහ පොකිරිස්සන් වැනි මුහුදු ජීවීන් විශේෂත් අද වන විට සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට ගොස් අවසන්. අවමතරමේ ප්‍රදේශවාසීන්ගේ සහ ප්‍රදේශය ආශ්‍රිතව වැසෙන දීවර ප්‍රජාවගේ හෝ උනන්දුව සහ කැපවීම සිදුවහොත් බෝපිටිය වෙරළ තීරය පෙර තිබූ සුන්දරත්වයට නැවතත් පත් කරගත හැකි බව මාගේ හැඟීමයි. ඉතින් ජය ලංකා ජර්නි වෙතින් ගෙනෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඔබට සුබ ගමන්.